ගොම්මලේ සුදු රතු සිය පත්තිපේ අවලස්සන කොන්තුදේ පන්සිදු වෙන නදනගේ කැතබෙල්කු කුස ඇතුලේ සුදු මුතු ඇට යක්තිලේ හොඳ ළමයින් මුතු වගේය හොඳ ගුණදම් මුතු වගේය. ඉතින් ගුණ බෙලෙන් යුත යහපත් දරුවා නිතින්ම පරිසරයට ඇලුම් කරනවා. ඒ පරිසරය රැක ගැනීමේ පරම අභිලාෂය නිසා වෙන්මයි. එසේනම් ප්ලාස්ටික් අතිභාවිතය නිසා සිදුවන පරිසර හානියට එරෙහිව පාසල් ශිෂ්‍යයෙකුගේ කාර්යභාරය යන මාතෘකාව යටතේ වදන් පෙළක් අවදි කිරීමට අවසරයි ව්‍යාප්ති නිසරු මඩුල්ලගේ. මාගේ කතාව සූචක 3ක් ඔස්සේ ගෙනහැර දක්වන්නම්. පළවෙනි සූචකය ප්ලාස්ටික් අතිභාවිතය කියන්නේ මොකක්ද? දෙවෙනි සූචකය ප්ලාස්ටික් අතිභාවිතය නිසා සිදුවන පරිසර හානිය මොකක්ද? තුන්වෙනි සූචකය ප්ලාස්ටික් අතිභාවිතය පිටු දකින්න පාසල් ශිෂ්‍යයෙකුගේ කාර්යභාරය. හැරෙනම් පළවෙනි සූචකයත් එක්ක ප්ලාස්ටික් අතිභාවිතය කියන්නේ මොකක්ද? ප්ලාස්ටික් කියලා කියන්නේ ජෛව හානියට ලක් නොවන ඝන අපද්‍රව්‍යයක්. මේ ඝන අපද්‍රව්‍ය ඊටමත් අහිතකර විදිහට ලෝකයට ඛේදවාචක එල්ල කරමින් පවතිනවා. අතිභාවිතය කියලා කියන්නේ ප්‍රමාණය ඉක්මවලා පාවිච්චි කරන එක, අනිසි විදිහට අනවශ්‍ය විදිහට පාවිච්චි කරන එක. එසේනම් ප්ලාස්ටික් අනවශ්‍ය විදිහට භාවිතා කිරීම නිසා වර්තමානයේදී ප්ලාස්ටික් භාවිතය සහ නිෂ්පාදනය ඉහළ යමින් පවතිනවා. මේ තත්ත්වයට එක්ක 2050 වර්ෂය වෙනකොට ස්වභාවික පරිසරයට බැහැර වෙන ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 12ක් දක්වා වර්ධනය වන බවට ඇමරිකානු සහ කැලිෆෝනියානු විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම් අස්තමේන්තු කරලා තියෙනවා. බර අඩුයි, පාවිච්චි කරන්න පහසුයි, ප්‍රවාහනයට යන පිරිවැය අඩුයි. මෙන්න මේ වගේ කාරණාවන් නිසා ප්ලාස්ටික් අධිභාවිත තත්ත්වයකට පැමිණලා තියෙනවා. ඉතින් මිහිකතට විශාල වශයෙන් තර්ජන එල්ල කරන්නට, පාරිසරික සෞඛ්‍ය ගැටලු එල්ල කරන්නට මේ ප්ලාස්ටික් අධිභාවිතය හේතු වෙලා තියෙනවා. හැරෙන්නම් දෙවෙනි සූචකයත් එක්කලා ප්ලාස්ටික් අධිභාවිතය නිසා පරිසරයට සිද්ධ වෙන හානි මොනවද? අපිට ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දායාදය හරි සුන්දරයි, හරි සොඳුරුයි. මේක අවලස්සන කරන්නේ අපිමයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිනෙන් දින වැඩි වෙමින් පරිසරයට බැහැර වෙනකොට විනාශ වෙන්නේ අපේ පරිසරය. ඒ විතරක් නෙවෙයි, අද බලන්න සාගර විශාල වශයෙන් දූෂණය වෙන ප්‍රධාන කාරකය හේතුව බවට පත් වෙලා තියෙන්නේ මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය. සාගරවල තියෙන අපද්‍රව්‍ය වලින් 80%ක්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කියලා හොයාගෙන තියෙනවා. බලන්න ලෝකෙ මිලියන 1ක් පමණ මුහුදු කුරුල්ලන් විනාශ වෙලා තියෙන ප්‍රධානම කාරකය වෙලා තියෙන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය. ඒ විතරක් නෙවෙයි, මුහුදු ශිල්පායින්ට, මුහුදු අශ්වයින්ට, මුහුදු මත්ස්‍යයින්ට, කැස්බෑවන්ට බරපතල අභියෝගයක් තර්ජනයක් එල්ල කරනවා මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය. ඒ වගේම ප්ලාස්ටික් පිලිස්සීමෙන් ඇතිවන විෂවායුන් පරිසරයට මුදා හැරීම ඇතුලේ වායු දූෂණය වෙනවා. මේවා පිළිකා සහ ශ්වසන රෝග බොහෝමයකට මුල පුරන ප්‍රධාන කාරකය වෙලා හමාරයි. ඒ වගේම ප්ලාස්ටික් වාචන ආදී උපකරණ ඇතුලේ ජලය තැන්පත් වීම හේතුවෙන් ඩෙන්ගු ආදී බෝනවන මාරාන්තික රෝගයන් වලට ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙලා තියෙනවා. මේක වළක්වන්න පුළුවන් අපිටමයි. එසේනම් හැරෙනම් තුන්වෙනි සූචකයත් එක්කලා ප්ලාස්ටික් අතිභාවිතය පිටු දකින පාසල් ශිෂ්‍යයෙකුගේ කාර්යභාරය. අනාගත ලෝකයේ පිපෙන්නට වෙරදරන අපේ හෙට ලෝකය එදා අපේ ආදිමුතු මිත්‍ර ආලෝකමත් කළේ පරිසරය විනාශ කරන්න නැතුව. ඉතින් නැවතත් අනාගත ලෝක බාර ගන්න ඉන්න අපේම අනාගත පරපුරට මේ දායාදය රැකදිය යුතුමයි. එසේනම් ප්ලාස්ටික් අධිභාවිතය වළක්වන්න ගත යුතු ප්‍රධානම ක්‍රියාමාර්ගය පාසල් ශිෂ්‍යයෙක් විදිහට ආකල්පයේ වෙනසක් ඇති කළ යුතුමයි. පරිසර හිතකාමී ආකල්පය වර්ධනය කළ යුතුමයි. ඔයාගේ පාසලේ තියෙන්න පුළුවන් මේක නීතියක් විදිහට ප්ලාස්ටික් භාවිතය, ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න කියලා. ඒක ආරක්ෂා කරන්න ඕනේ නීතියක් හින්දා නෙමෙයි. ඔයා නිතරම පරිසරයට ඇලුම් කරන නිසා පරිසර සංවිධාන පරිසර කමිටු තියෙන්න පුළුවන්. ඒවැ විවසායකයෝ වෙන්න පුළුවන්. ප්ලාස්ටික් අධිභාවිතය වළක්වන්න ක්‍රමවේද හොයා ගැනීම ඇතුලේ කිසිම තැනක කිසිම ආකාරයකට ප්ලාස්ටික් දාන්න එපා. තියනවා දැක්කොත් නිසි පරිදි අපි බැහැර කරන්න ඕනේ. මේ විදිහට අපේ පරිසරය අපිට ආලෝකමත් කරන්න පුළුවන්. ඉතින් වහින්නට හැකිනම් ගිගුම් දී වියලිගම් තිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වේ බතක් නොඉදෙන පැලකර හසින් ඉඩෝරයට වැස්ස ඔයා වෙන්න ප්ලාස්ටික් අධිභාවිතය වළක්වන පුරුක ඔයා වෙන්න ඔබ සමට සම්මා